අපි එක්තරා විදියකින් ශිෂ්ටාචාරයට නැමියාවක් තියෙන ශිෂ්ටාචාර සිවිලයිසේෂනල් ටර්න් කියන්න පුළුවන් දෙයකට අද අපි ගමන් කරමින් ඉන්නවා. තමුන්නාසලා දන්නවා එක නිදර්ශනයක් කියනවා නම් 3-2කට වැඩි බලය ඇවිල්ලා රතිඤ්ඤයක් පත්තු කරන්නේ නැතුව කිසිම කෙනෙකුට හානියක් කරන්නේ නැතුව මාස කිහිපයකට කලින් දැක්ක දේශපාලනය අද වෙනකොට සමුපකාර ඡන්දයක් දිනලා රට පෙරලන්න හදන රටක් බවට පත් වෙලා තියෙනවා. මම කියන්න කැමති ඉල්ලා සිටින කැමති වැඩිහිටියෙක් ඒ වගේම බෞද්ධ අධ්‍යයනය හා සම්බන්ධ කෙනෙක් ඒ වගේම ගරුතර මහා සංඝරත්නයත් සමග සමීප සම්බන්ධතාවක් තියෙන කෙනෙක් විදියට මේ ඇති වෙලා තිබෙන අපේ රටේ අද ඇති වෙලා තිබෙන මේ ශිෂ්ටාචාරයේ දිහාවට යන ගමන මම හිතන්නේ අපේ රටේ කිසිම කෙනෙක් ආපස්සට හැර නොවිය යුතුයි. ඒක මම මේ කියන්නේ අද තියෙන ආණ්ඩුව ගැන විතරක් නෙවෙයි. මේ තියෙන ආණ්ඩුව ඇවිල්ලා තියෙන්නේ ඒ විදිහේ ගමනක් යනවා කියලා කියාගෙන. දූෂණයෙන්තොර වංචාවෙන්තොර ඒ විදිහේ ගමනක් යන්න ඇවිල්ලා තියෙන්නේ. මම කියන්නේ ඒ පරමාදර්ශයට අපි ගරු කරන්න ඕන. ඒ පරමාදර්ශයේ මේ ආණ්ඩුවේ ඉන්න අයට බැරි නම් වෙන කෙනෙක් ඒ පරමාදර්ශය කරන්න ඕන. හැබැයි මේ රට අපිට පුළුවන් කමක් නැහැ බලයට ඇවිල්ලා පක්ෂ දේශපාලනය ගෙනන තමන්ගේ ඇවුන්ට ඔක්කොටම බෙදලා දීලා පෙරදිච්ච ඔක්කොම ඇවුන්ට පැජරෝ වාහන දීලා රට කන දේශපාලනයකට අපේ රට නැවත යන්න බෑ කියන කාරණේ මම මේ ගරු ඊටාම වැදගත් മന്ത്രിවරු නායකයන් මම ගරු කරන අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමගම වැඩ කරලා තිබෙනවා. තවත් දේශපාලන නායකයන්ට මම ගරු කරනවා මෙතන ඉන්න. මෙතන නැති මම කියන්නේ මේ ආරම්භ කළ තියෙන ගමන මේක පිටිපස්සෙන් ඇදලා මේක විනාශ කරගත්තොත් අපිට ආපහු නැගිටින්න වෙන්නේ නැහැ. අපි මෙච්චර කල් කෑවා මේ රට. මට එක කාරණයක් මම මතක් කරන්නම් 1960 ගණන් වල අග මට මතකයි මං හිටියේ අහංගම තල්පේ ඒ හරියේ. මම එනවා හැම සතියන්තයකම බස් එකක කොළඹට. මේ සතියන්තේන බස් එකේ හුඟක් විට මම දකිනවා ඒවකට හිටියා ප්‍රින්ස් ගුණසේකර කියලා මහත්මයෙක්. මට මතක විදියට එතුමා ආසනයේ දිනුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ UNP පක්ෂයකින් අපේක්ෂකව දෙන්නම් පරද්දවල එතුමා දිනුවේ. එහෙම දෙනපු මේ මැතිතුමා මම දකින්න හුඟක් විට ගාල්ල කොළඹ බස් එකේදී හාමුදුරුවෝ විතර ගමන් කරන බස් එකක්. ඇවිල්ලා ඉස්සරහින්ම වාඩි වෙනවා විනාඩි 5කින් හාමුදුරුවෝ ගොඩ වෙනවා මෙයා නැගිටිනවා. පොල්ලේ එල්ලිලා කොළඹට එනවා. මම කියන්න හදන්නේ ඒ කාරණේට වැඩිය ඇමතිතුමා හරි මන්ත්‍රීතුමා හරි පොල්ලෙලිලා ආවයි කියලා මේ මිනිස්සු පෙරලෙන්න ගියේ නෑ. මිනිස්සු ගණන් ගත්තෙත් නෑ ඒක. එතුමා පොල්ලෙලිලා යනවා මිනිස්සු වාඩි වෙලා යනවා. එක දවසක් මට මතකයි කවුරු හරි බෑග් එක ඉල්ල ගත්තා මේ මහත්තයෝ දෙන්න මං තියාගෙන ඉන්නවා කියලා. නමුත් අද වෙනකොට අපි ජීවත් වෙන්නේ කොහෙද? ඇමති කෙනෙක් බස් එකක කෝච්චියක ගියොත් පත්තරේ දාන්න සිද්ධ වෙන රටක අපි ජීවත් වෙනවා. මේක ගැනයි අපි ලැජ්ජ වෙන්න ඕන. එතකොට 60 ගණන් වල අපි හිටියේ පළවෙනි ලෝකේ නම් අද අපි ඉන්නේ තුන්වෙනි ලෝකේ. 60 ගණන් වල තුන්වෙනි ලෝකයේ හිටිය සිංගප්පූරු ජනාධිපති පොතක් ලිව්වා from third world to the first world. අද අපි ලියන පොත මොකද්ද? අද අපිට ලියන්න වෙලා තියෙන්නේ from first world to the third world කියලා. මේක තමයි අපිට වෙලා තියෙන තත්ත්වය. මම හිතන්නේ මේකට නිශ්ශබ්දව හිටියනම් හාමුදුරුවොත් වක් කියන්න ඕන. මේක අනිත් පැත්තට හැරෙවනම් දේශපාලන රාජ්‍යෝ ඒකටත් වක් කියන්න ඕන. අපි වගේ උගත්තු මේක කිව්වේ නැත්නම් අපිත් වගේ කියන්න ඕන. මේක වැරද්ද කාටවත් පටවන එක නෙවෙයි. නමුත් මම හිතන්නේ අද අපි යන්න ඕන ආරම්භ කළා තියෙන මේ ශිෂ්ටාචාර ගමන දැන් ඉන්න කට්ටිය කරන්නේ නැත්නම් ඒ ගමනයි අපි වෙන කෙනෙක් ඇවිල්ලා හරි කරගෙන යන්න ඕන. හැබැයි එහෙම නැතුව අර පරණ දේශපාලනයට යන්න නෙවෙයි. ඒ දේශපාලනයේ අවසානයි කියන එක අපිට තිත තියන්න පුළුවන් නම් රට කාපු දේශපාලනයේ සමාවෙන්නේ මේක පාවිච්චි කරාට ඒක අවසానයි. රටට වැඩක් කරන දේශපාලනයකට මේ කට්ටියට බැරි නම් එන්න අනිත් පිරිසක් ඇවිල්ලා හැබැයි මේකෙන් එළියට යන්න පුළුවන් කමක් නැහැ. ඇමරිකාව වගේ රටක අවුන්දාසල කවුරුත් දන්නවා. මම ගිහිල්ලා හිටියේ කාලේ මම දැක්ක ජනාධිපති මැතිවරණ තියෙන කිසිම කෙනෙක් දන්නේවත් නැහැ. නැටිලි රැඟිලි මොකක්වත් නැති. ඒක නිසා සමා වෙන්න මේ අන්තිම කාරණිය සඳහන් කරාට මුත් තමුන්නාසලාට මෙතෙන්ට ඇවිල්ලා මං හිතන්නේ මම ශාස්ත්‍රීය කතාවක් කරනකොට කරන එකේ තේරුම නැහැ. තමුන්නාසල මේවා පිළිබඳව දන්න පිරිස